හොඳයි යාළුවනේ අද අපි ඉගෙන ගමු මොන්ගෝලියන් රයිස් කොහොමද හදන්නේ කියලා. මුලින් මේ ආකාරයට මස් ටික සීසන් කරගන්න ඕන. තෙල් ස්වල්පයකට සුදු ලුණු ඉඟුරු දමා ඉන්පසුව no chicken cube එකක් ඇඩ් කරගන්න ඕන. බිත්තර 3ක් ඒකට ඇඩ් කරගත්තා අපි. soy sauce mix කරපු beef එක සුදු ලුණු ginger ඉඟුරු සුදු ලුණු බිත්තර සමග අපි ඇඩ් කරගන්නවා. ඒ chicken සහ beef එක අපි ඒ බිත්තර මිශ්‍රණයට ඇඩ් කරගන්නවා. මේකට අපි sesame oil ටිකක් ඇඩ් කරගන්නවා. onion garlic powder ස්වල්පයකට ඇඩ් කරගන්නවා. මිරිස් කුඩු ස්වල්පයක් අපි මේකට ඇඩ් කරගන්න ඕන. අපි විනිගර් ස්වල්පයක් අපේ මස් මිශ්‍රණයට සීසන් වෙන්න මුලින්ම දාගන්න ඕන. ඊට පස්සේ අපි chili paste ටිකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි oyster sauce ස්වල්පයක් ඇඩ් කරගන්නවා මේ ආකාරයට. ගොඩක් දානනේ. ගොඩක් නෙමෙයි. සීනි ටිකක් තමා ගන්නවා. carrot, capsicum, onion සහ අපි scallions නැත්නම් ලුණු කොළ කෑලි වලට මේ පාගත් carrot ටිකක් ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ ලුණු ස්වල්පයක් ඇඩ් කරගන්නවා. ඉන්පසු අපි capsicum ටිකක් ඇඩ් කරගන්නවා. මේ ආකාරයට. අපි meat mixture එක අපි ඇඩ් කරගන්නවා එකකට. ඊට මේකට අපි රයිස් ටික ඇඩ් කරගන්න ඕන. මොන්ගෝලියන් හදන්නේ මෙන්න මෙහෙමයි. අපේ බාස්මති රයිස් එක අපි අපේ මික්ස්චර් එකට ඇඩ් කරගන්න ඕන. Mongolian rice එක ඇඩ් කරගන්නවා. දැන් අපි ගෙදර හදාගත් chili paste සමග බිත්තරයක් හොඳට බැදගෙන sunny side up Mongolian rice එක රහට enjoy කරන්න පුළුවන්. Bye guys.